අද සාදරයෙන් පිළිගන්නවා නිරස්පෙන් YouTube channel එකට. අද මම ඔයාලා වෙනුවෙන් ගෙනත් තියෙන්නේ එක්තරා සංචාරයක බිහිසුණු අත්දැකීමක්. ඉතින් හැම විනාඩියක්ම කුතුහලයෙන් බලන්න පුළුවන්. මේ මූවි එක තමයි 2010 තිරගත වුණ හොරර් මිස්ටරි කියන කැටගරියට අයත් වෙන Ants in the Darkness කියන සුපිරි මූවි එක. මේ මූවි එක හොඳම යාළුවත් එක්ක විනෝද ගමන් යන ඔයාලා නම් නැරඹිය යුතුමයි. ඉතින් ගොඩක් අයට මග ඇරුණු මේ මූවි එක ගැන කෙටියෙන් ටිකක් මම ඔයාලට පැහැදිලි කරන්නම්. තරුණ ගැහණු ළමයි දෙන්නෙක් තමන්ගේ නිවාඩුව ගත කරන්න කියලා හිතාගෙන සංචාරයක් සඳහා ආජන්ටිනාවේ එක්තරා ප්‍රදේශයකට ගමන් කරනවා. බොහොම සතුටින් තමන්ගේ නිවාඩුව ගත කරලා අවසානයේදී නැවත පිටත් වෙන සූදානම් වුවද බස් රථය මග ඇරීමෙන් තමයි ඔවුන්ට මේ බිහිසුණු අත්දැකීමට මුහුණ දෙන්න සිදු වෙන්නේ. මිනිස් ජාවාරම් කරුවන්ට හසු වන මේ තරුණ ගැහණු ළමයි දෙන්න ඔවුන්ගෙන් බේරි පලා යන ලොකු සටනක් සිදු කරනවා. ඉතින් මේ අපරාධ කරුවන්ගෙන් මේ තරුණියන්ට ගැලවෙන්න පුළුවන් වෙයිද? කතාවට ගිහින් මේ ගැන දැනගමු. ඉතින් මේ කතාවේ අවසානය නම් කවුරුත් නොසිතන පැත්තකට තමයි යොමු වෙන්නේ. එහෙනම් නාදුනන පුද්ගලයන්ගෙන් පරිස්සම් වෙන්න කියලා ඉල්ලන ගමන් අපි යන් කතාව පැත්තට. කතාවට යන්න කලින් ආදරෙන් මතක් කරනවා මේ වගේ මූවිස් බලන්න කැමති නම් අපේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලම තියාගන්න. එතකොට තමයි අපි කියන මූවිස් නොටිෆිකේෂන් එකකින් ඉක්මනට ඔයා ළඟට මෙන්නේ. එහෙනම් වැඩි කතා නැතිව ඉක්මනට යන් අද අපේ මූවි එකට. මේ කතාව ආරම්භයේදී ස්ටෙෆනි සහ එඩි කියන හොඳම යාළුවෝ දෙන්නෙක් ආජන්ටිනාවේ එක්තරා ප්‍රදේශයක සංචාරය කිරීම සඳහා පිටත් වෙනවා. ටික දුරක් ගමන් කරන මේ යාළුවෝ දෙන්න ඒ ප්‍රදේශයේ තියෙන කඩපොළ ළඟ නතර වෙනවා. මේ කඩපොළේ ලස්සන අත්කම් නිර්මාණ වගේක් දකින එලි මේ දෙන්නට ගැලපෙන අතරමැදින නූල් වගේක් මිලදීගෙන නැවත සංචාරය කරනවා. බයිසිකල් දෙකක් තල්ලු කරගෙන ඉස්සරහට මේ දෙන්නට එක කාන්තාවක් මුණ ගැහෙනවා. ඉතින් ස්ටෙෆනි මේ කාන්තාවගෙන් අහනවා මේ ළඟපාත නවතින්න පුළුවන් හොටෙල් එකක් හොයාගන්න පුළුවන් කොහොමද කියලා. නමුත් මේ කාන්තාවට ස්ටෙෆනි කතා කරන භාෂාව නොතේරුණත් මේ ගැහණු ළමයි දෙන්නට යම් දෙයක් වෙනත් භාෂාවකින් පවසනවා. නමුත් ඒ කාන්තාව කතා කරන භාෂාව ස්ටෙෆනිට වගේම එලියට නොතේරුණත් මේ කාන්තාවට ස්තුති කරලා මේ යාළුවෝ දෙන්න ඉස්සරහට ගමන් කරනවා. මෙහෙම ගමන් කරන මේ ගැහණු ළමයි දෙන්න තියා හරි අමුතු විදිහට තමයි ඒ ප්‍රදේශයේ සිටින මිනිසුන් බලන්නේ. ඉතින් ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? කතාව එක්කම දිගටම එකතු වෙන ඔයාලට ඉස්සරහ දෙයක දැනගන්න පුළුවන්. මෙහෙම දිගටම ගමන් කරන මේ ගැහණු ළමයි දෙන්නට නවතින්න පුළුවන් හොටෙල් එකක් හම්බ වෙනවා. එක රැයකට විතරක් කාමරයක් වෙන් කරගන්න ස්ටෙෆනි සහ එලි විවේක ගන්න සූදානම් වෙනවා. ඉතින් කාමරයට ගියපු ගමන් එලි වොෂ් එකක් දාගන්න යනවා. ඒ අතර ස්ටෙෆනි ෆෝන් එක බලන ගමන් ඉන්නකොට කවුරු හරි දොරට තට්ටු කරනවා ඇහිලා එළියට ගිහින් බැලුවත් කවුරුත් පේන්නේ හිටියේ නැහැ. ඒත් දොර ළඟින් ඔවුන්ට අවශ්‍ය ටවල් වගේක් තියලා ගිහින් තියනවා දකින ස්ටෙෆනි ඒ ටිකත් අරගෙන නැවත කාමරයට එනවා. ටික වෙලාවකට පස්සේ මේ දෙන්නම වොෂ් එකක් දාගෙන ලස්සනට ලෑස්ති වෙලා හොටෙල් එකේ තියෙන බාර් එක පැත්තට යනවා. මේ දෙන්න එතන තිබුණු ටේබල් එකකින් ඉඳ ගන්න අතර එක වේටර් කෙනෙක් ඇවිත් බීමක් ගෙනත් දෙනවා. හැබැයි ස්ටෙෆනි සහ එලි කියන්නේ එයාලා මේවා ඕඩර් කරේ නැහැ කියලා. ඒත් මේ වේටර් ඒ අසල සිටින තරුණයෙක් පෙන්නලා කියනවා ඔහු තමයි මේ ඕඩර් එක දුන්නේ කියලා. මේ නාදුනන තරුණයාගේ බැල්ම වැටිලා තිබුණේ එලිට. ඉතින් සුන්දර රාත්‍රියක් සමරන්න කියලා හිතාගෙන එලිත් ඒ බොයි පැත්තට හැරිලා චීස් පාරක් දාලා එන්ජොයි කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ස්ථානයට තවත් හැඩිදැඩි තරුණයෙක් එනවා. ස්ටෙෆනිගේ බැල්ම නම් ඒ තරුණයාට වැටෙන්නේ ගිය සුළු මොහොතයි. එලි නම් හොඳට බීමත් වෙලා හොඳ සින්දුවක් දාගෙන තනියම නටන්න ගන්නවා. ටික වෙලාවකින් එමි මුලදී උන්ට බීම ඕඩර් එකකින් සංග්‍රහ කරපු තරුණයා සමග කතා කරමින් ඉන්නවා ස්ටෙෆනි දකිනවා. මේ අතරේ තරුණයා එලිගේ ෆොටෝ එකක් එහෙමත් අර ගන්නවා. මේ විදිහට කාලය ගත වෙනකොට ස්ටෙෆනි එලිව හොයන්න ගන්නවා. හැබැයි එලි නම් පේන්නේ නැති නිසා ටිකක් කලබල වෙනවා. ස්ටෙෆනි එතනින් එලියට ඇවිත් ටිකක් හොයලා බලනකොට එලි ඒ බොයි එක්කම ඉන්නවා දකිනවා. ඉතින් ඒ දෙන්නට එයාලගේ වැඩේ කරගන්න දීලා ස්ටෙෆනි තනියම රූම් එකට පිටත් වෙනවා. එලි එන බරක් වෙනවා කියලා ස්ටෙෆනි දන්න නිසා එයා නිදා ගන්නවා. ඉතින් එකපාරටම ඇහුණ සද්දයක් නිසා ස්ටෙෆනිට ඇහැරෙනවා. එතකොට පාන්දර 3ත් පහු වෙලායි තිබුණේ. ඒ වෙද්දි තවම එලි අර බොයි එක්ක සතුටු වෙන ගමන් තමයි ඉන්නේ. එලි කියනවා සද්ද කරන්න එපා කියලා. ඉතින් මේ බොයි කියනවා එහෙනම් මං ඉන්න තැනට යන් කියලා. හැබැයි ඒ දෙයට එලි කැමති වෙන්නේ නැහැ. මේකෙන් ටිකක් කේන්ති ගන්න මේ තරුණයා එලිව ටිකක් හයියෙන් අල්ලනවා. ඒ නිසා එලිට බෙම කෑ ගැස්සෙනවා. මේ වෙන දේවල් දිහා බලාගෙන හිටපු ස්ටෙෆනිට තරහ ගිහින් එකපාරටම දොර ඇරලා එලිව ඇතුළට අරගෙන දොර වහලා දානවා. ඒකෙන් කොල්ලට ගොඩක් තරහා ගිහින් දිගටම දොරට හයියෙන් ගහන්න ගන්නවා. හැබැයි ස්ටෙෆනි දොර අරින්න දෙන්නේ නැහැ. මේ දිහා බලාගෙන හිටපු මුලදී ස්ටෙෆනිගේ නෙත ගැටුණු ඒ තරුණයා එලීගේ අලුත් පෙම්වතාට මෙතනින් යන්න කියලා උපදෙස් දෙනවා. මේ නිසා මොවුන් දෙදෙනා අතර රණ්ඩු පවා ඇති වෙනවා.
මෙතනට පැමිණෙන තවත් පුද්ගලයෙක් මොවුන් දෙන්නව මෙතනින් එළවලා දානවා. ඉතින් ඊළඟ දවසේ ස්ටෙෆනි සහ එලි දෙන්න උදෙන්ම බස් එකෙන් පිටත් වෙන්න තමයි හිතාගෙන හිටියේ. හැබැයි උදෙන්ම නැගිටින්න පරක්කු වුණ නිසා මේ දෙන්නට බස් එකට වෙලාවට ය아가න්න බැරි වෙනවා. ඉතින් බස් එකත් මිස් වුණ නිසා වෙන කරන්න දෙයක්ුත් නැති නිසා ආපහු හිටපු හොටෙල් රූම් එකටම දෙන්නම එන්න තීරණය කරනවා. ඉතින් ඊට පස්සේ වෙන කරන්න දෙයක්ුත් නැති නිසා ස්ටෙෆනි වගේම එලි තීරණය කරනවා ටිකක් ඇවිදින්න යන්න. මේ විදිහට පිටත් වෙන මේ දෙන්න නවතින්නේ ලස්සන පරිසරයක් තියෙන ගඟක් අසලකට. මේ පරිසරය රස විඳින ගමන් ටික වෙලාවක් ගඟ අසල කාලය ගත කරනවා. ඉතින් ටික වෙලාවකින් ස්ටෙෆනි කියනවා දැන් හිටිය ඇති අපි යමු කියලා. හැබැයි එලි නම් කැමති තවත් ටික වෙලාවක් මෙතෙන්ට වෙලා කාලය ගත කරන්න. මේ නිසා දෙන්න අතර පොඩි රණ්ඩුවක් ඇති වෙනවා. ඒක නිසා එලිව දාලා ස්ටෙෆනි විතරක් ආයෙත් බයිසිකලෙන් හොටෙල් එකට යන පිටත් වෙනවා. ඒත් ටික දුරක් ගියාට පස්සේ එයාට දුක හිතිලා නතර වෙලා එලිගෙන් සමාව අරගෙන දවල් කෑමට හොටෙල් එකට එන්න කියලා මැසේජ් එකක් දානවා. ඒත් ටිකක් ඇවිදලා කරලා ස්ටෙෆනි දවල් වෙලා හොටෙල් එකට ආවත් එලි නම් මේ වෙනකන් තාම හොටෙල් එකට ඇවිත් තිබුණේ නැහැ. ඒ නිසා එලිට කෝල් කරලා බැලුවත් එයාගේ ෆෝන් එක වැඩ කරේ නැහැ. මේ වෙලාවෙදී ස්ටෙෆනි කැමති අර බෝයි මෙතෙන්ට එනවා. එයාගේ නම තමයි මයිකල්. ඉතින් එයාත් එක්ක ටිකක් කතා කරලා ස්ටෙෆනි ආයෙත් ගඟ ළඟට යන්න පිටත් වෙනවා. ඒත් එතෙන්ට ගිහින් බැලුවත් එලි නම් පේන්නේ හිටියේ නැහැ. ඒත් එක්කම මයිකලුත් පස්සෙන්ම වගේ එතෙන්ට එනවා. ඉතින් ස්ටෙෆනි මෙතන උන දේවල් සේරම මයිකල්ට කියනවා. දැන් මයිකල් වගේම ස්ටෙෆනි ගඟ ළඟ හොඳට සෝදිසි කරලා බලන අතරතුරේ ස්ටෙෆනි එලිට දිගින් දිගටම කෝල් ගන්නවා. ඒක නිසා ඒ අසල එලිගේ ෆෝන් එක රින් වෙනව ඇහෙනවා. ෆෝන් එක තිබුණත් එලි නම් පේන්නේ හිටියේ නැහැ. මයිකල් දකිනවා එතන ලේ පැල්ලම් වගේක් එහෙමත් තියෙනවා. ඒත් එක්කම ස්ටෙෆනි පොලිසියට කෝල් කරලා එලිගේ අතුරුදහන් වීම ගැන දැනුම් දෙනවා. ටික වෙලාවකින් පොලිස් නිලධාරියෙක් එතෙන්ට එනවා. වෙච්ච සිද්ධිය පොලිස් නිලධාරියාට පැහැදිලි කරා. ඒ නිලධාරියා නම් ඒක වැඩිය ගණන් ගන්නේ නැහැ. ඉතින් පොලිසියට ඇවිත් කට උත්තරයක් දෙන්න කියලා පොලිස් නිලධාරියා ස්ටෙෆනිවත් වාහනේ දාගෙන කාර්යාලයට පිටත් වෙනවා. පොලිසියට කට උත්තරේ දීලා හොටෙල් එකට යන අතරමඟදී කලින් දවසේ එළිය එක්ක හිටපු අර බෝයිව ස්ටෙෆනි දකිනවා. ඉතින් ඔහුට කෑ ගහලා කතා කරත් ස්ටෙෆනිගේ හඬ ඇහිලා ඒත් කොල්ලා හයියෙන් දුවන්න පටන් ගන්නවා. ස්ටෙෆනි අතාරින් නැතුව පස්සෙන්ම දුවනවා. මේ විදිහට ගොඩක් දුර පන්නගෙන ගියත් අතරමඟදී ස්ටෙෆනිට ඔහුව මග ඇරෙනවා. වෙන කරන්න දෙයක් නැති නිසා ස්ටෙෆනි නැවත හොටෙල් එකට යන්න හිතුවත් මයිකල් මුණ ගැහෙන්න කියලා හිතාගෙන ඔහු නැවතිලා ඉන්න රූම් එක ළඟට යනවා. හැබැයි මයිකල් පේන්න හිටියේ නැති නිසා ඇතුළට ගිහින් ටිකක් සෝදිසි කරනකොට එලිගේ අතේ කැට ගහලා තිබුණ පටියක් මයිකල්ගේ බෑග් එකේ තිබුණා සොයා ගන්නවා. එතකොටම හොටෙල් එකේ වැඩ කරන අනිත් මිනිස්සයා ඇවිත් ස්ටෙෆනිට බැලලා එතනින් එලවලා දානවා. ඒ ගමම පොලිස් නිලධාරියාව මුණ ගැහෙන්න යන ස්ටෙෆනි එලිගේ අතේ කැට ගහලා තිබුණා කියන පටිය නිලධාරියට දීලා මයිකල් එලිගේ අතුරුදහන් වීමට සැකයි කියලා කියනවා. ඒ නිසා මයිකල් ප්‍රශ්න කිරීම සඳහා යොමු කරන්නම් කියලා ස්ටෙෆනිව නැවත හොටෙල් එකට පිටත් කරන්න මේ නිලධාරියා කටයුතු කරනවා. මෙහෙම යනකොට ආයෙත් අර එලි සමග රාත්‍රිය ගත කරපු ඒ කොල්ලා බයික් එකෙන් එතනින් යනවා දකිනවා. ස්ටෙෆනි ඒ අසල තිබුණු වාහනයක් හොරෙන් අරගෙන ඒ කොල්ලා පස්සෙන්ම යන්න තීරණය කරනවා. මෙහෙම යන අතරමඟදී මාර්ග බාධකයක් ගාව තමයි අන්තිමෙන් අතර වෙන්නේ. ඒත් විමසිල්ලෙන් බලනකොට ඒ බයික් එකේ රෝද පාරවල් වගේක් දකිනවා. ඊට පස්සේ රෝද පාරවල් දිගේ නැවත ගමන් කරන්න ගන්නවා. අන්තිමට ස්ටෙෆනි නතර වෙන්නේ පැරණි නගරයක් තිබුණු ස්ථානයක. වාහනයෙන් බැහැලා ස්ටෙෆනි ඇතුළට ගමන් කරනවා. මෙහෙම ටික දුරක් විමසිල්ලෙන් යනකොට එතන මයිකල් ඉන්නවා දැකලා ස්ටෙෆනි දුවන්න හදනවා. හැබැයි මයිකල් ඉක්මනට ස්ටෙෆනිව අල්ල ගන්නවා. ඉතින් ස්ටෙෆනි එලිගේ අතේ තිබුණ පටිය පෙන්නලා මයිකල්ගෙන් අහනවා ඒක කොහෙන්ද වට හම්බුනේ කියලා. මයිකල් කියනවා ඒක එලිගේ නෙවෙයි කියලා. ඒත් ස්ටෙෆනි ඒක විශ්වාස කරන්නේ නැතිව දිගටම මයිකල්ට චෝදනා කරනවා. ඒක නිසා ඔහු ළඟ තිබුණු ෆොටෝ එක ස්ටෙෆනිට පෙන්නලා කියනවා මේ ඉන්න මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. එයාත් මෙහෙදි එකපාරට අතුරුදහන් වුණා. එයාව තමයි මාත් මේ දැන් හොයන්නේ. ඉතින් එලි ළඟ තිබුණා වගේම පටියක් මගේ ගර්ල්ගේ අතේ තියෙනවා දකින ස්ටෙෆනි මයිකල්ව සැක කරපු එකට එයාගෙන් සමාව ඉල්ලනවා. මයිකල් තවදුරටත් ස්ටෙෆනිට පවසනවා මේ ප්‍රදේශයට පිටින් යන ගැහැණු ළමයි අල්ලගෙන විදේශ රටවලට විකුණන මිනිස් ජාවාරම් සිදු කරන පිරිසක් සිටිනවා කියලා ඔහුට කලින් දවසක ඇහිලා තියෙනවා කියලා. මුලදී මේ ප්‍රදේශයේ සිටින මිනිසුන් ස්ටෙෆනි සහ එලි දිහා බලපු බැල්ම ඒ සඳහා දැක්වූ අනුතුරු ඇඟවීමක් කියලා අපිට දැන් පැහැදිලි වෙනවා. ඉතින් ස්ටෙෆනි දැන් හිතනවා එහෙනම් මිනිස් ජාවාරම් පිරිසකට තමයි එලිවත් අහුවෙලා ඇත්තේ කියලා. මේ ගැන හිතලා ස්ටෙෆනි ගොඩක් දුක් වෙනවා. ටික වෙලාවකින් එලිව කොහොම හරි හොයාගන්න ඕනි කියලා හිතාගෙන මයිකල් වගේම ස්ටෙෆනි බෙදිලා යනවා. තව පැයකින් මේ ස්ථානයේදී හමු වෙමු කියලා තමයි මේ විදියට පිටත් වෙන්නේ.
ඉතින් මයිකල් වටපිට හොඳට සෝදිසි කරන ගමන් එන්නකොට එම ස්ථානයට අර පොලිස් නිලධාරියත් පැමිණෙනවා. ඉතින් මේ ළඟට ඔවුන් දෙදෙනාගේ කතා බහකින් අනතුරුව මේ පොලිස් නිලධාරියා මයිකල්වත් අරගෙන එතනින් පිටත් වෙනවා. ඒ අතර ස්ටෙෆනි එළිව හොයාගෙන ඉස්සරහටම ගමන් කරනවා. එතකොටම දකිනවා අර කොල්ලා ආව බයික් එක ඒ අසල නවත්තලා තියෙන විදිහ. ඉතින් ස්ටෙෆනි ඒ ගොඩ නැගිල්ල තුලට හිමින් සීරුවෙන් යනවා. එතකොට අය දකිනවා ඇඳක් උඩ ගැට ගහලා ඉන්න එළිව. ඒ වගේම අර කොල්ලත් ඒ අසලම ඉන්නවා. කරන්න දෙයක් හිතාගන්න බැරිව වටපිට බලනකොට ස්ටෙෆනි දකිනවා ජෙනරේටර් එකක්. ඒ අස්සට යන ස්ටෙෆනි ඒක ඕෆ් කරලා දානවා. ඉතින් ඒ කොල්ලා බලා හිටපු ටීවී එකත් ඕෆ් වෙලා ගියපු නිසා මොකද උනේ කියලා බලන්න යන අතර ස්ටෙෆනි ඉක්මනට එලි ළඟට ගිහින් ඉක්මනට යාව නිදහස් කරගෙන එතනින් පැනලා යනවා. හැබැයි ඒ පස්සේම මේ වංචාකාරයා තෙලවගෙන එනවා. එහෙම ටික දුරක් දුවගෙන ගිහින් ස්ටෙෆනි සහ එලි හැංගිලා ඉඳලා එකපාරටම ඔහුට පොල්ලක් අරගෙන පහර දෙනවා. ඊට පස්සේ ආයෙත් මේ දෙන්න දුවන්න පටන් ගන්නවා. මෙහෙම බේරිලා ගිහින් ස්ටෙෆනි ආව වාහනේට නැගලා ඒක ස්ටාර්ට් ගන්න හැදුවත් ඒ වාහනේ ස්ටාර්ට් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ වෙනකොටත් පහර කාපු මිනිස්සයා එතනට ඇවිත් ඉවරයි. මේ වෙනකොටත් ගොඩක් තරහින් එන මේ මිනිස්සයා ලොකු ගලක් අරගෙන වාහනේ ඉස්සරහා වීදුරුව කඩලා දාලා වාහනේට නගින්න හදනවා. හැබැයි ශනික ක්‍රියාත්මක වුණ එලි නැවත ඔහුට පහර දීලා එතනින් පැනලා දුවන්න පටන් ගන්නවා. මෙහෙම දුවන අතරේ කොච්චර පහර කෑවත් නැගිටලා ඇවිත් එලිව ඔහු අල්ලගෙන බිමට ඇදලා දානවා. එතකොටම එලිගේ ඔළුව ඒ අසල තිබුණු ගලක වැදිලා එලි එතනම මිය යනවා. ඊළඟට ස්ටෙෆනි මේ වංචාකාරයාට අහු වුණත් ඒ වෙලාවෙදිම පොලිස් නිලධාරියා සමග මයිකල් එතෙන්ට එනවා. පොලිස් නිලධාරියා ශනික ක්‍රියාත්මක වෙලා ඔහු අල්ලගෙන ස්ටෙෆනිට කියනවා වාහනේට නගින්න කියලා. ඉතින් වාහනේට නගින ස්ටෙෆනි එලිගේ පාස්පෝර්ට් එකත් ඒක ඇතුළෙම තියනවා දකිනවා. ස්ටෙෆනිට තේරුම් යනවා මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ මේ කොල්ලයි පොලිස් නිලධාරියා එකතු වෙලා කියලා. මේ ගැන ස්ටෙෆනි කෑ ගහලා මයිකල්ටත් කියනවා. මයිකල් ඒක තේරුම් අරගෙන පොලිස් නිලධාරියාට පහර දීලා තුවක්කුව උදුර ගන්න සමත් වෙනවා. ඊට පස්සේ තුවක්කුව ඒ දෙන්න දිහාවට දික් කළා මයිකල් අහනවා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මොකද කරේ කියලා. ස්ටෙෆනි වරයි යන්න දුන්නොත් ඒ ගැන කියනවා කියලා පොලිස් නිලධාරියා කියනවා. මේ ගැන හිතලා බලපු මයිකල් ස්ටෙෆනි ඉන්න පැත්තට හැරෙනවත් එක්කම පොලිස් නිලධාරියාගේ කකුල සංගවාගෙන හිටපු තුවක්කුවක් අරගෙන මයිකල්ට වෙඩි තියලා මරලා දානවා. ඊට පස්සේ ස්ටෙෆනිව අල්ලගෙන පාළු නිවසකට ගෙනියනවා. ඉතින් ස්ටෙෆනි හොඳට ගැට ගහලා අන්තිමට සිහිය නැති කරන්නේ තවත් මිනිස්සෙක්ට ඇය විකුණන්න කියලා හිතාගෙන. මෙහෙම සිහිය නැති කරලා බෝට්ටුවේ දාගෙන ස්ටෙෆනිව අරගෙන යන අතරමඟදී එයාට සිහිය එනවා. ඉතින් හොඳට වටපිට බලලා ඉක්මනට ක්‍රියාත්මක වුණ ස්ටෙෆනි පැහැරගත් අයට පහර දීලා බෝට්ටුවෙන් වතුරට පැනලා කොහොම හරි පීනගෙන ගොඩ බිමට යනවා. ඒත් ඇය රැගෙන එනතුරු බලා සිටි ගැනුම්කරු සහ ස්ටෙෆනි පස්සේ නෙලවගෙන ආපු පොලිස් නිලධාරියාට නැවතත් ස්ටෙෆනි කොටු වෙනවා. ඒත් කොහොම හරි ලොකු සටනක් දීලා එතනින් පැනලා යන්න ස්ටෙෆනි සමත් වෙනවා. පොලිස් නිලධාරියා නැවතත් ඇය පසුපසම එළවන අතරමඟදී ඇයට උදව් කිරීමට උත්සාහ කළ දීවරයෙකුත් ඔහු මරලා දානවා. පසුවේ ස්ටෙෆනි බෝට්ටුව තුල සැඟවි එතන තිබුණු පිහියක් අමන්ගේ ආරක්ෂාවට අරගෙන හැංගිලා ඉන්නවා. මේ අතරේ පොලිස් නිලධාරියා ඇය පසුපසම එම බෝට්ටුවට මෙනවා. ඉතින් ස්ටෙෆනි ඔහු සමග සටන් කළා. අවසානයේදී ඇය ඔහුගේ කකුලට පිහියෙන් ඇනලා ඔහුගේ තුවක්කුවම අරගෙන පොලිස් නිලධාරියාව මරලා දානවා. ඉතින් මේ දරුණු සටනෙන් අනතුරුව අවසාන දර්ශනයේදී ස්ටෙෆනි අලුයම් කාලයේදී ළඟම නගරයට ඇවිද යන අතර ජීප් රථයකින් පැමිණෙන හමුදා කාන්තාවන් පිරිසක් ස්ටෙෆනිව බේරා ගන්නවා. ඉතින් යාළුවනේ මෙතනින් අද අපේ කතාව අවසන් වෙනවා. මේ වගේ මූවිස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කතාව ලස්සනයි නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක තවත් මූවි එකකින් අපි හමු වෙමු.